ආයුබෝවන් අකියෝ ලංක විදේශ රැකියා ආයතනය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි නව අවස්ථා රැසක් සමග ඔබ එනතුරු බලා සිටිනවා. මේ වන විට අප ආයතනය වෙත කුවේට්, සෞදි, සිංගප්පූර්, මැලේසියා යන රටවල් වලින් ගෘහ සේවිකා අභ්‍යර්ථි රාශියක් ලැබී තිබෙනවා. ඉහළ වැටුප් හා වරප්‍රසාද සමගින් ඉක්මනින් පිටත් යාමට අවස්ථාව ඇති අතර අයදුම් කිරීම සඳහා පහත අංකවලට අපට කතා කරන්න. සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම සංකවිත් වර්ල්ඩ් YouTube channel එකට. අඩු ජනගහනයක් ඉන්න ඉහළ රැකියාව සහිත හා සාමකාමී ජීවන රටාවක් තියෙන රටකින් අලුත්ම රැකියාව ගණනාවක් අරගෙන තමයි මේ විදිහට වීඩියෝ එකකින් අද ඔයාලා හමු වෙන්න ආවේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලැට්වියාවෙන් මේ වෙනකොට ලබා දීලා තියෙන අලුත්ම රැකියාව ගණනාවක් සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව ඔයාලට කතා කරන්න මම කල්පනා කරේ ලැට්වියාව සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැහැ හා ලැට්වියාවේ වැඩි අවස්ථාවන් ගණනාවක් තියෙනවා මේ වෙනකොට විදේශිකයන්ට රැකියාව සඳහා. ඉතින් ඒ අවස්ථාව ශ්‍රී ලාංකිකයෙකු විදිහට ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම කල්පනා කරේ ඔයාලට ලැට්වියාව සම්බන්ධයෙන් මේ විදිහට වීඩියෝ එකකින් අරන් එනවා කියන එක. මොකද ගොඩක් දෙනෙක් මේ පිළිබඳව වීඩියෝස් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට මේ chance එක ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවන් පස්සේ ලැට්වියාවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට රැකියාවක් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අද මේ අරන් එන වීඩියෝ එක යුරෝපයේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ආරාධනා කරනවා හැමදෙනාටම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එතනින් පස්සේ පුළුවන් ඔයාලට තනියම කිසිම ඒජන්ට් කෙනෙක් නැතුව මේ රැකියාව වලට අයදුම් කරන්න හා සම්පූර්ණයෙන්ම නොමිලේ මේ රැකියාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නැවතත් ආරාධනා කරනවා හැමදෙනාටම මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පිළිබඳව දැනගන්න ඔයාගේ යාළුවන්ටත් මේක share කරන්න කියලා කිල්ලමින් අද අපි බලමු කොහොමද ඔයා ලැට්වියාවෙන් හරියනම රැකියාවක් හොයාගන්නේ කියලා. ඔයා රැකියාවක් සොයනවද? තැරවකරුවන් පස්සේ නොයා දේශීය විදේශීය සියලුම රැකියා එකම තැනින් සොයාගන්න හෙළයා නිවුස් app එක අදම download කරගන්න. අද මම මේ වීඩියෝ එක යටතේ සම්පූර්ණයෙන්ම ඔයාලට ලැට්වියාවෙන් නොමිලේ රැකියාවක් ලබා ගන්න කොහොමද කියන කාරණාව A to Z පැහැදිලි කරලා දෙනවා. ඉතින් මූලික වශයෙන්ම මම ඔයාලට අරන් එනවා ලැට්වියාව කියලා කියන්නේ මොන වගේ රටක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඊළඟට ඔයාලට මේ රැකියාව අවස්ථාවන් මොනවද තියෙන්නේ? ඇයි මේ විදිහට විදේශිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්නේ කියන කාරණාවත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා ඔයාලට ගෙවන වැටුප් කොපමණ ප්‍රමාණයක්ද කියන කාරණාවත් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලාංකිකයෙකු විදිහට ඔයා ලැට්වියාව තුළ ජීවත් වෙනවා නම් ඔයාලට කොපමණ වියදමක් යනවද කියන කාරණාවත් මම මේ වීඩියෝ එකේදී ඔයාලට A to Z පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මේ වීසා එක ලබා ගන්න මොන වගේ process එකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් work visa ක්‍රියාවලිය කොහොමද කියන කාරණාවත් මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔයා මේ ලැට්වියාවේ job එකක් හොයාගන්න විදිහ කොහොමද කියන කාරණාව මම A to Z ඔයාලට පැහැදිලි කරලා දෙනවා. වගේම ඔයාට මේ රැකියාවක් හොයාගන්නේ කොහොමද? මොනවද මේ සඳහා භාවිතා කරන්න ඕනේ වෙබ්සයිට්? මොනවද මේ සඳහා භාවිතා කරන්න ඕනේ ඒජන්සිස් කියන කාරණාව සම්බන්ධයෙන් A to Z ඔයාලට පැහැදිලි කරලා දෙනවා. වගේම මේ හා සම්බන්ධ සියලු තොරතුරු ඔයාලට අපේ මොබයිල් ඇප් එක හරහා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා හැමදෙනාටම මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පුළුවන් දේශීය විදේශීය සියලු රැකියා එකම තැනකින් බලා ගන්න. වගේම ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාවත් අපේ ඇප් එක හරහා ඔයාලට පහසුකමක් විදියට දීලා තියෙනවා. ඉතින් අපි කතා කරලා බලමු පළමුවෙන්ම ලැට්වියාව කියලා කියන්නේ මොන වගේ රටක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් අපි මුලින්ම කතා කරලා බලමු ලැට්වියාව කියලා කියන්නේ මොන වගේ රටක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද ගොඩක් දෙනෙක් ලැට්වියාව සම්බන්ධයෙන් කරුණු කාරණා දන්නේ නැති අය මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් ඒ අයට දැනගන්න තමයි මේ පිළිබඳව මම ඔයාලට අරන් එන්නේ. ඉතින් ලැට්වියාව කියලා කියන්නේ යුරෝපයේ ෂෙනගන් කලාපයට අයත් ඉතාම දියුණු රටක්. ඉතින් මේ රටේ ප්‍රධාන නගරය වෙන්නේ රීගා. ඉතින් ඒ වගේම IT කර්මාන්ත හා සේවා ටුවරිසම් යන ශේෂ්ත්‍ර සීඝ්‍ර වශයෙන් ඉහළ තැනක් ගන්නවා මේ ලැට්වියාව තුළ. ඉතින් ඔයාට මේ හා සම්බන්ධව රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳ chance එකක් ලැට්වියාවේ රැකියාවක් ලබා ගන්න. ඉතින් ඒ වගේම ජනගහනය ඉතාම අඩු නිසා විදේශිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීලා තියෙනවා ලැට්වියාව තුළ සේවය කරන්න. ඉතින් ඒ අවස්ථාව ඔයා කොහොමද ලබා ගන්න කියන කාරණාව තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දෙවෙනි කාරණාව විදිහට අපි කතා කරලා බලමු ලැට්වියා වල මේ වෙනකොට විදේශිකයන්ට වැඩි අවස්ථාවක් තියෙන රැකියා අංශ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් පළවෙනි රැකියා අංශය විදිහට ෆැක්ටරි ඇන්ඩ් වෙයාහවුස් කියන රැකියා අංශය හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම දෙවන
රැකියා අංශයේ විදිහට කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ස්කිල් ට්‍රේඩ් කියන අංශය වැඩි අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම හොටෙල් ඇන්ඩ් රෙස්ටෝරන්ට් කියන අංශයටත් වැඩි chance එකක් ලබා දීලා තියෙනවා. මේ වෙනකොට caregiver and nursing කියන රැකියා අංශයටත් වැඩි අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ වෙනකොට ලැට්වියාව තුලින්. ඒ වගේම IT and software කියන අංශයටත් වැඩි chance එකක් ලබා දීලා තියෙනවා ලැට්වියාවේ employersලා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ රැකියා අංශවල ඔයාලට යම් දක්ෂතාවයක් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් මේ රැකියාව වලට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් රැකියා අංශය විදිහට ඇග්‍රිකල්චර් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇග්‍රිකල්චර් වලට මේ වෙනකොට ලැට්වියාවට ගන්න සීසනල් විදිහට. ඉතින් මගේ channel එකේ ඉන්න හැමෝම දන්නවා ඇග්‍රිකල්චර් වීසා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් යම් කාල පරිච්ඡේදයකට විතරයි මේ රැකියාව සඳහා අයදුම් කරන්න හැකියාව තියෙන. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ලැට්වියා වලටත් ඇග්‍රිකල්චර් සම්බන්ධව යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලට සීසනල් වර්කර් කෙනෙක් විදිහට විතරයි ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. නමුත් අනිත් ඒවා ඔයාලට ඕනම වෙලාවක අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ලැට්වියාව තුළ මේ වෙනකොට වැඩි අවස්ථාවක් තියෙන ශේෂ්ත්‍ර මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් ඔයාලට යම් අදහසක් එන්නේ නැති කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න කැමතියි. ලැට්වියාවේ ප්‍රධාන භාෂාව වෙන්නේ ලැට්වියන් භාෂාව. නමුත් ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් කතා කරන හින්දා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ලැට්වියාව තුළ සේවය කිරීමේ හැකියාවක් තියෙනවා කියන එකත් මතක තියාගන්න. ඉතින් අපි ඊළඟට කතා කරලා බලමු මේ වෙනකොට ඔයාට මම සඳහන් කරපු රැකියා අංශවලට මාසිකව කොපමණ වැටුපක් ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් පළමුවෙන්ම අරන් ආවොත් එහෙම ෆැක්ටරි ඇන්ඩ් වෙයාහවුස් කියන රැකියාවකට ඔයා යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට යුරෝ 900ක් යුරෝ 1400ක් වගේ මුදලක් මාසිකව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් අංශයේ රැකියාවකට යන්න ඔයාට අවස්ථාවක් උදා වුණොත් එහෙම ඔයාට පුළුවන් යුරෝ 1200ක් යුරෝ 1800ක් වගේ මුදලක් මාසිකව වැටුපක් විදියට ලබා ගන්න. ඒ වගේම හොටෙල් ඇන්ඩ් රෙස්ටෝරන්ට් කියන අංශයටත් ඔයාට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාට යුරෝ 900ක් යුරෝ 1300ක් අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම IT ශාස්ත්‍රයේ රැකියාවකට යන්න ඔයාට අවස්ථාව උදා වුණොත් එහෙම යුරෝ 1800ක් යුරෝ 3000කට වඩා ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ වෙනකොට ලැට්වියාව තුළ. මේක ඔයාට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි නම් ඔයාට වෙන දක්ෂතාවයන් තියෙනවා නම් ඔයාට මේ සැලරි එක වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එකත් ඔයා මතක තියාගන්න. ඉතින් මම හිතනවාට සාමාන්‍ය අදහසක් එන්නේ නැති ලැට්වියාව තුලින් සේවකයෙකුට එහෙම නැත්නම් විදේශික සේවකයෙකුට ගෙවන වැටුප කොපමණද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඊළඟට අපි කතා කරලා බලමු ඔයාට ලැට්වියාව තුළ ජීවත් වෙනකොට කොපමණ වියදමක් දරන්න සිද්ධ වෙනවද ඔයාගේ මාසික වියදමෙන් එහෙම නැත්නම් වැටුපෙන් ඔයාට කොපමණ වියදමක් ඔයාට දරාගෙන මේ තුළ ජීවත් වෙන්න හැකියාව තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඔයා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ෂෙයාර්ඩ් රූම් එකක ජීවත් වෙනවා නම් ඔයාට යුරෝ 150ක් යුරෝ 250ක් අතර මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් තනි පුද්ගලයෙක් විදිහට ඔයා අපාර්ට්මන්ට් එකක් අරගන්නවා නම් යුරෝ 300ක් යුරෝ 450ක් වගේ මුදලක් ඔයාට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ ආහාර හා අනිකුත් දේවල් වලට යුරෝ 150ක් යුරෝ 250ක් අතර මුදලක් වියදම් වෙනවා. ඒ වගේම ඔයාගේ ට්‍රාන්ස්පෝර්ට් වලට යුරෝ 30ක් යුරෝ 50ක් අතර මුදලක් වියදම් වෙනවා. ඉතින් මේක මම අරගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවන වියදමත් එක්ක. මේක සමහර විට ඔයාට වැඩි අඩු වෙන අවස්ථා තියෙනවා. හේතුව මොකද ඔයාගේ වියදම් කරන ප්‍රමාණයත් එක්ක. ඉතින් ඊළඟට අපි කතා කරලා බලමු ලැට්වියාවට යන්න ඔයාට වර්ක් වීසා එකක් අවශ්‍යමද කියලා. ඉතින් ශ්‍රී ලාංකිකයෙකු විදිහට ඔයා මේ රැකියාවට අයදුම් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම වර්ක් වීසා එකක් අවශ්‍ය වෙනවා. හේතුව ලැට්වියාවල වීසා නැතුව වැඩ කරන්න හැකියාව තියෙන්නේ යුරෝපානු සංගමයට අයත් රටවල් වල ඉන්න පුරවැසියන්ට විතරයි. ශ්‍රී ලංකාව යුරෝපානු සංගමයට අයත් නොවන රටක් නිසා ඔයාට අනිවාර්යයෙන්ම ලැට්වියාවට යන්න නම් එහෙම නැත්නම් ලැට්වියාවේ වැඩ කරන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් ඔෆර් එකක් එක්කම ඔයාට වර්ක් වීසා එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරලා බලමු ඔයා මේ වර්ක් වීසා එක ලබා ගන්න මොන වගේ ප්‍රොසෙස් එකක්ද කරන්න ඕනේ. එහෙම නැත්නම් මොන වගේ ස්ටෙප්ද ඔයා තියන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඊළඟට කතා කරලා බලමු. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයා කරන්න ඕනේ ඔන්ලයින් හරි එහෙම නැත්නම් ඒජන්සියක් කරා හරි ඔයාට ජොබ් ඔෆර් ලෙටර් එකක් ගෙන්න ගන්න අවශ්‍යයි. ඉතින් ඔයාට මතක් කරන්න ඕනේ ලංකාවේ ලැට්වියාවලට රැකියාවකට යන්න අවස්ථා උදා කරගන්න පුළුවන් ඒජන්සිස් ගණනාවක් තියෙනවා. ඉතින් මම මේ ඒජන්සිස් වල විස්තරත් මම අපේ මොබයිල් ඇප් එක තුල දාලා දෙන්න ඔයාලට පුළුවන් ඩිරෙක්ට් ඒවට කතා කරලා ලැට්වියාවට වර්ක් වීසා එකක් එහෙම නැත්නම් ජොබ් ඔෆර් එකක් ලෙටර් එකක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔන්ලයින් මාර්ගයෙන් ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම එහා සම්බන්ධ විස්තරත්
ඉස්සරහට අරන් එනවා මොන මොන රැකියාංශ වලටද මොන වෙබ්සයිට් හරහාද ඔයාලට අයදුම් කරන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඊළඟට දෙවෙනි ස්ටෙප් එක විදිහට ඔයා ජොබ් ඔෆර් එක ගත්තාම ඔයාගේ එම්ප්ලොයර් ලැට්වියන් ගවර්න්මන්ට් එකේ එම්ප්ලොයිමන්ට් ඒජන්සි වෙත ඔයාගේ වේකන්සි එක රෙජිස්ටර් කරන්න ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණාව විදිහට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඔයාගේ එම්ප්ලොයර් ඔයාගේ වර්ක් පර්මිට් ඉන්විටේෂන් එක ඔයාලට ලබා දෙනවා. එහෙම නැත්නම් ජොබ් ඔෆර් ලෙටර් එක ඔයාලට ලබා දෙනවා. ජොබ් ඔෆර් ලෙටර් එක ඔයාලට ලබා දුන්නාම ඔයා කරන්න ඕනේ හතරවෙනි ස්ටෙප් එක විදිහට ශ්‍රී ලංකාවේ ලැට්වියන් එම්බසි එකට ගිහිල්ලා ඔයාගේ D-type work visa එකට apply කරන්න ඕනේ. එතකොට මේකේ ඇප්ලිකේෂන් එක ඔයා fill කරන්න ඕනේ. ඒ හා සම්බන්ධව තියෙන ඩොකියුමන්ට් ඔයා සබ්මිට් කරන්න ඕනේ. මේ ටික කරලා ඔයා මේකට apply කරන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි ස්ටෙප් එක විදිහට කරන්න තියෙන්නේ ඔයාගේ වීසා එක අප්‍රූව් වුණාන් පස්සේ ඔයාලා ලැට්වියාවට ගිහිල්ලා ටෙම්පරරි රෙසිඩන්ට් කාඩ් එක ලබා ගන්න ඕනේ. ඉතින් මේ ස්ටෙප් පහ තමයි ඔයාට සරලව පැහැදිලි කරලා දුන්නොත් කරන්න තියෙන්නේ ලැට්වියාවේ රැකියාවකට යනවා නම්. ඉතින් ඊළඟ කාරණාව විදිහට මේ රැකියාවකට ඔයා අයදුම් කරන්න නම් ඔයාට අවශ්‍ය කරන ඩොකියුමන්ට් කීපයක් තියෙනවා. ඉතින් මේ ඩොකියුමන්ට්ස් මොනවද කියන කාරණාවත් මේකෙදී අපි කතා කරලා බලමු. ඉතින් මූලික වශයෙන්ම ඔයාට වැලිඩ් පාස්පෝර්ට් එකක් අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයාට ජොබ් ඔෆර් ලෙටර් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ රැකියාවකට අයදුම් කරන්න. ඒ වගේම එම්ප්ලොයර් ඉන්විටේෂන් එහෙම නැත්නම් වර්ක් පර්මිට් එක අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය වෙනවා. ඒ වගේම පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝස් කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එඩියුකේෂන් සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා. ඒ වගේම පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙඩිකල් රිපෝට් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම හෙල්ත් ඉන්ෂුරන්ස් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම අකොමඩේෂන් ප්‍රූෆ් අවශ්‍ය වෙනවා. ඔයාට ඔයාගේ එම්ප්ලොයර් එකමඩේෂන් දෙන්නේ නැත්නම් ඔයාට එකමඩේෂන් එකක් කොහෙන්ද ඔයා නතර වෙන්නේ කොහොමද ඔයා ඒ දේ කරගන්නේ කියන සම්බන්ධය ඔයාට මේකේ ප්‍රූෆ් එකක් ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මේ හා සම්බන්ධව තියෙන ඩොකියුමන්ට්ස් තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ ලැට්වියාව තුළ රැකියාවකට අයදුම් කරනකොට. ඉතින් මීට වඩා වැඩි විස්තරයක් අපේ මොබයිල් ඇප් එක තුල අපි දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ හා සම්බන්ධව තියෙන සියලු තොරතුරු බලා ගන්න. ඉතින් අද මාතෘකාවේ වැදගත්ම තැනට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඔයාලට ඉදිරිපත් කරන්නේ ඔයා කොහොමද ලැට්වියාවෙන් නොමිලේ ජොබ් එකක් හොයාගන්නේ. ඔයා කොහොමද මේ රැකියාවට නොමිලේ අයදුම් කරන්න කියන කාරණාව තමයි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙනද වගේම ඔයා මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමයේ විදිහට ඔයාට පුළුවන් ලංකාවේ ඒජන්සියක් කරහා ලැට්වියාවේ රැකියාවකට අයදුම් කරන්න. ඉතින් ඒකෙදී ඔයාට යම් මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාට මුදලක් වියදම් කරන්න හැකියාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ලැට්වියාවේ මේ හා සම්බන්ධව රැකියාවක් හොයාගන්න. ඉතින් දෙවන කාරණාව විදිහට ඔයාට නොමිලේ රැකියාවකට අයදුම් කරලා නොමිලේම යන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයා වෙබ්සයිට් කිහිපයක් භාවිතා කරන්න ඕන මේ රැකියාවට අයදුම් කරන්න. ඉතින් මේ වෙබ්සයිට් මොනවද කියන කාරණාව මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් පළවෙනි වෙබ්සයිට් එක විදිහට www.cv.lv කියන වෙබ්සයිට් එක අඳුනලා දෙන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක කරා ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් අනුව ජොබ් එකක් හොයාගන්න. ඉතින් ඔයාට අඩු ක්වොලිෆිකේෂන් තියෙන්නේ, වැඩි ක්වොලිෆිකේෂන් තියෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ ක්වොලිෆිකේෂන් එකට අදාළ වෙනට ඔයාට CV එකක් හදලා ඒ CV එක ඔයාට සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ඔයාගේ CV එක ඕකේ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට රැකියාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ වෙබ්සයිට් එක විදිහට ඔයාලා අරන් එන්නේ www.cvmarket.lv කියන වෙබ්සයිට් එක. ඉතින් මේක හරහාත් වැඩි දෙනෙක් රැකියාව සඳහා අයදුම් කරනවා. මේවා අපි මේ අරන් එන වෙබ්සයිට් ඉතාම විශ්වාසදායී වෙබ්සයිට්. ගොඩක් අපි රිසර්ච් කරනවා මේ වෙබ්සයිට් සම්බන්ධව. ඉතින් ඒ රිසර්ච් කරලා තමයි ඔයාලට මේ වෙබ්සයිට් එක අරන් එන්නේ. ඉතින් ඒ නිසා කිසිම බය වීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් නොමිලේ මේ සඳහා අයදුම් කරන්න. ඉතින් ඊළඟ වෙබ්සයිට් එක විදිහට www.europass.eu කියන වෙබ්සයිට් එක කරා ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන දක්ෂතාවයට ඒ වගේ තියෙන එක්ස්පීරියන්ස් එකට අදාළව ජොබ් එකක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ වෙබ්සයිට් එක විදිහට www.linkedin.com. ඔයාලා හැමෝම දන්නවා LinkedIn එක හරහා ඕනෑම ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලෝකේ ඕනෑම රටක. ඉතින් ඔයාට ඉස්සල්ලාම කරන්න ඕන LinkedIn ප්‍රොෆයිල් එකක් හදන එක. මම මොයනුත් කිව්වාගේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදන්න දන්න නැත්නම් අපිට කමෙන්ට් කරන්න. අපිට පුළුවන් ඔයාට LinkedIn ප්‍රොෆයිල් එකක් හදලා දෙන්න. ඉතින් ඔයාට පුළුවන් LinkedIn එක හරහා ඕනෑම රැකියාවක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා සම්පූර්ණයෙන්ම විශ්වාසදායී වෙබ්සයිට් කියන එකත් ඔයාලට මතක තියාගන්න. ඉතින් මේකෙදි ඔයාලට කිසිම ඒජන්ට් ෆී එකක් නැතුව නොමිලේ අයදුම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා අද මේ අරන් ආපු වීඩියෝ එක යුරෝපයේ රැකියාවකට යන්න බලන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද නොමිලේ ඔයාට මේ රැකියාවට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා
ආරාධනා කරනවා හැමදෙනාටම වගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනකොට රට රැකියාවකට යන්න බලාපොරොත්තු වුණා අය ඉන්නවා. ඉතින් එයාට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ඉතින් ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්නම් අලුත්ම රැකියාව අවස්ථාවකින් නැවත හමු වෙමු.